දහම් පාසල් ගුරු විභාගයට අදාළ දහම් පාසල් කළමනාකරණය කියන පොතේ පාඩමක් තියෙනවා දහම් පාසල් කළමනාකරණය කියලා. ඉතින් අද මේ වීඩියෝ එක හරහා මම ඔයාලව දැනුවත් කරන්නේ ඒ දහම් පාසල් කළමනාකරණය කියන පාඩම පිළිබඳව. දහම් පාසල් අධ්‍යාපනයේ අපේක්ෂිත නිපුණතා සපුරා ගැනීම සඳහා මානව හා භෞතික සම්පත් ඵලදායී ලෙස සංවිධානය කිරීම දහම් පාසල් කළමනාකරණය කියලා හඳුන්වනවා. දහම් පාසල් කළමනාකරුවෙකුගේ කාර්යභාරය ප්‍රධාන වශයෙන් කොටස් 4ක් තියෙනවා. සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනය කිරීම. එතකොට දහම් පාසල් සතු සම්පත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා මානව සම්පත් සහ භෞතික සම්පත් වශයෙන්. එතකොට මානව සම්පත් කියලා කියන්නේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ, ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයින් සහ දෙමව්පියන්, බාහිර පුද්ගලයින්. බාහිර පුද්ගලයින් කොටස් දෙකයි දායකයින් සහ ප්‍රභූවරුන්. භෞතික සම්පත් විදිහට පරිසරය, ගොඩනැගිලි සහ උපකරණ හඳුන්වන්න පුළුවන්. එතකොට ඊළඟට කළමනාකරුවෙකු වශයෙන් ප්‍රධානාචාර්යවරයාගේ කටයුතු. කළමනාකරුවෙකු වශයෙන් ප්‍රධානාචාර්යවරයාගේ කටයුතු. විෂය මාලාව ක්‍රියාත්මක කිරීම. විෂය සමගාමී කටයුතු. කාලසටහන. කාර්යාලීය කටයුතු. පුස්තකාලය ක්‍රියාත්මක කිරීම. සංවර්ධන සමිතිය ක්‍රියාත්මක කිරීම. මාසික ගුරු සාකච්ඡාව. එතකොට අන්නේ 7 තමයි කළමනාකරුවෙකු වශයෙන් ප්‍රධානාචාර්යවරයාගේ කටයුතු. එතකොට විෂය සමගාමී කටයුතු. විෂය සමගාමී කටයුතු වාර්ෂිකව දහම් පාසලේ පවත්වනවා. ඉතින් ඒ කටයුතු තමයි ආදි ශිෂ්‍ය දිනයක් පැවැත්වීම. වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයක් පැවැත්වීම. සංවර්ධන සමිතියේ වාර්ෂික රැස්වීම පැවැත්වීම හා නිලධාරීන් පත්කර ගැනීම. වෙසක් සතිය හා දහම් පාසල් සතිය සංවිධානය කිරීම. වාර්ෂික සීල භාවනා වැඩසටහන. සංස්කෘතික පෙරහැරක් පැවැත්වීම. වෙසක් සැරසිලි. රෝහලකට හෝ වැඩිහිටි නිවාසයකට දානයක් දීම. උපස්ථානයක් කිරීම. ශ්‍රමදානයක් පැවැත්වීම. අධ්‍යාපන හා විනෝද චාරිකා සංවිධානය. මීට අමතරව සුදුසු වෙනත් ව්‍යාපෘති. කාර්යාලීය මැනවින් සංවිධානය කර ගැනීමට ප්‍රධානාචාර්යවරයා කාර්යාල කටයුතු මැනවින් සංවිධානය කර ගැනීම ප්‍රධානාචාර්යවරයාට අයත් වගකීමක්. කාර්යාලයට අයත් කටයුතු විදිහට ලිපි ලේඛන පවත්වාගෙන යාම, මුදල් කටයුතු, විභාග කටයුතු, ඇගයීම්. එතකොට කාර්යාලයක පවත්වාගෙන යා යුතු ලිපි ලේඛන වර්ග 10ක් කළමනාකරණයේ පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ ලිපි ලේඛන වර්ග 10 තමයි ඇතුළත් කිරීමේ ඉල්ලුම් පත්‍ර, ඇතුළත් කිරීමේ ලේඛනය, පැමිණීමේ ලේඛන, ආචාර්ය මණ්ඩල අත්සන් ලේඛන, ලොක් සටහන් පොත, ශිෂ්‍ය ලිපි ගොනු, මුදල් කටයුතු වලට අදාළ ලිපි ලේඛන, විභාග කටයුතු වලට අදාළ ලිපි ලේඛන, ඇගයීම් ලිපි ගොනු හා අදාළ ලිපි ලේඛන, තොග ඇගයීම් වාර්තා. ඉතින් දහම් පාසල් කළමනාකරණය කියන පාඩමට අදාළව මෙන්න මේ සඳහන් කරපු හරිම චූටි කෙටි සටහන් ටිකක් තමයි අපිට මතකේ තියාගන්න තියෙන්නේ. මේ දැන් සඳහන් කරපු ඒ පොඩි කාරණා ටික මතක තියාගන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම අපිට ලකුණු 20ක ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් වෙයි. ඉතින් අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ආයෙ වගේම දහම් පාසල් විභාගෙට කලින් ඔයාලට අවශ්‍ය කරන තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන මම එන්නම්.